අප මාලිමාවට ඡන්දය දුන්නේ ඇයි? ජනාධිපතිතුමනි, අගමැතිතුමිය ඇතුළු මාලිමාවේ සියලුම සමස්ත මන්ත්‍රීවරුන් ඇතුළු සියලු ජනතාව මෙය සවන් දිය යුතුම කතාවකි. අප රට තිස්සේ පාලනය කළ දේශපාලඥයන් කෙරෙහි තිබී දැඩි කළකිරීම අකමැත්ත නිසා මහත් බලාපොරොත්තුවක් ඇතිව මාලිමාවට ඡන්දය දීමට ජනතාව දැඩි තීරණයක් ගත්තේය. මේ සියලු දෙනා දැඩි ලෙස විශ්වාස කළේ අනුර කුමාර ජනාධිපතිතුමාත් හරිනි අමරසූරිය අගමැතිවරියත් සහ තවත් සුළු ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු කෙරෙහි පමණය. ජනාධිපතිවරණය, මහමැතිවරණය, පළාත් පාලන මැතිවරණය ආදී ඡන්ද ප්‍රතිඵල මඳකට විමසා බලමු. ජනාධිපතිවරණයේදී මාලිමාව නැතහොත් ජාතික ජනබලවේගයට මිලියන 5 ඉක්මවා ඡන්දය ලබාගත් අතර ප්‍රතිශතයක් වශයෙන් එය 47.3 ඉක්මවා ගියේය. මහමැතිවරණය. මෙම තත්ත්වය මහමැතිවරණයේදී මිලියන 6 දක්වා වර්ධනය වී තිබුණි. එය ප්‍රතිශතයක් වශයෙන් 61.54 දක්වා ඉක්ම ගියේය. නමුත් අවාසනාවකට පළාත් පාලන මැතිවරණයේදී මෙම පළාත් පාලන මැතිවරණයේදී මිලියන 4.5ක් දක්වා අඩු වී තිබෙන බව පැහැදිලිව දැකගත හැකි විය. එය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල 43.6ක් බව පෙනී යයි. මෙයට එක් හේතුවක් වශයෙන් උතුරු නැගෙනහිර ජනතාව තම ජාතියේ අපේක්ෂකයාට ඡන්දය දී ඇති බව පැහැදිලිව පෙනේ. එහෙත් මාලිමාවට තවදුරටත් ඡන්දය අඩු වී ඇත. මෙයට ප්‍රධාන හේතුව කුමක්ද? සමාජයේ නිතර ගැටෙන අප වැනි අයහට පැවසිය හැක්කේ මාලිමාවට ඡන්දය පාවිච්චි කළ ජනතාව කල්මරුණු ස්වභාවයකින් සහ බලවත් ලෙස කළකිරීමකින් සිටි බවයි. පළාත් පාලන මැතිවරණයේදී පැහැදිලිව අපාට දක්නට ඇත්තේ අනෙකුත් පක්ෂ සියල්ලම මහමැතිවරණයට වඩා ඡන්ද සංඛ්‍යාවක් වර්ධනය වී ඇති බවය. ඇත්ත වශයෙන්ම ජනතාව බලාපොරොත්තු වූයේ පහත සඳහන් දේවල්ය. ඉන්ධන මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවීම, විදුලි බිලෙහි සැලකිය යුතු අඩුවක් වීම, එදිනෙදා ආහාරයට ගන්නා වියලි ආහාර ද්‍රව්‍ය වල මිල සාධාරණ අඩුවීමක්. උදාහරණයක් ලෙස ගත් කල සහල්, පොල්, ලුණු කිසිම මිල පාලනයකින් තොරව නිදැල්ලේ පාවෙන්නට හැර ඇත. ජනතාව මහත් කළකිරීමකට පත්ව ඇත. බලාපොරොත්තු වූ පරිදි රටේ නීතියක් සෑම පුරවැසියෙකුටම එකසේ ක්‍රියාත්මක වන බවක් නම් පෙනෙන්නට නැත. අධික ලෙස මුදල් වියදම් කිරීමට හැකිනම් බොහෝ විට නඩුවක් දිනා ගැනීමේ හැකියාව ඇති බව පැහැදිලිව පෙනේ. උදාහරණයක් ලෙස සමාජ ජාල ඔස්සේ ප්‍රචාර වන පරිදි මෑතකදී එක්තරා නඩුවකට ලක්ෂ 50 ගණනේ ගෙවා නීතිඥයන් දෙදෙනෙකු කොළඹ සිට මීගමුව දක්වා ගෙන්වාගෙන යම් තැනැත්තියකට ඇපයක් ලබා ගැනීමට හැකි වූ බව පවසයි. මාලිමා රජයේ මන්ත්‍රීවරුන්, ඇමතිවරුන්, පළාත් සභාවට තේරීපත් වූ කිසිවෙකුත් මහජනතාව අතර නැත. ඔවුන් කවුරුන්ද කියාවත් ප්‍රදේශයේ ජනතාව නොදනී. මෑතකදී චතුරංග මන්ත්‍රීවරයා පවසා ඇති පරිදි මාලිමා රජයේ ප්‍රශ්නවලට කතා කිරීමට සිටෙන්නේ මන්ත්‍රීවරුන් 15කට අඩු සංඛ්‍යාවක් බවය. එය සත්‍යයක් බව අපටද හැඟේ. ජනාධිපතිතුමනි, අඩු තරමේ මාලිමාවේ මන්ත්‍රීවරුන් කවුරුන්දයි දැනගැනීම සඳහාවත් සෑම මන්ත්‍රීවරයෙකුටම පාර්ලිමේන්තුව විනාඩි 2කට හෝ ඇමතීමට අවස්ථාවක් සලසා දෙන්න. කරුණු මෙසේ නම් මේ රජයේ ආයුෂද කෙටි කාලයකට සීමා වනු ඇත. නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ඉතා මන්දගාමී ස්වරූපයක් උසුලයි. ඇත්ත වශයෙන්ම පැවසුවොත් විදේශ රටවල සිට සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පහත සඳහන් සමාජ ජාලා පවත්වාගෙන යන එම ක්‍රියාකාරයන්ට අපගේ ගෞරවය පිරිනැමිය යුතුය. සමාජ ජාලයක් කීපයක් මගේ ගෞරවයට පත්වී ඇත සතුටින් දන්වා සිටිමි. එනම් එක්සත් රාජ්‍යධානියේ සිට විකාශනය වන
ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානය නැතහොත් IODPP අජිත් ධර්මපාල මහතා. චන්දන කාර්යවසම් වායාම YouTube channel Talk with Sudha Creation සුදන්ත වීලොග් ජර්මනී සිට විසුරුවා හරි මීමැස්සෝ YouTube channel කාරිගේ channel එක නීතිඥ අමිල එගඩමත්ත මහතාගේ YouTube channel එක නීතිඥ මනෝජ් නානායක්කර මහතාගේ YouTube channel එක මේ channel තුලින් ජනතාවට සත්‍ය අවබෝධ කර දීමට මහත් පරිශ්‍රමයක් දරන බව පෙනෙන්නට ඇත. මෙම YouTube channel තුලින් මාලිමාව රජය බේරා ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දරන බව පැවසුවොත් එය අතිශයෝක්තියක් නොවන බව පැවසිය යුතුය. ඉහත සඳහන් අඩුපාඩු හරිමඟට ගැනීම සඳහා මාලිමා රජය වහා ක්‍රියාත්මක විය යුතුය. නැතහොත් සිදුවන්නේ පළාත් සභා මැතිවරණයේදී දරුණු පරාජයකට ලක්වීම බව ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස මා දැඩි ලෙස ප්‍රකාශ කර සිටිමි. අපගේ හඬට සවන් දෙන්න. සේනක ජයතිලක